අපි ආයෙත් කතා කරනවා ව්‍යාපාරයකට කෑෂ්ලෝ එක කොච්චර වැදගත් වෙනවද කියලා. සේල්ස් විදිහට ඔයාගේ ව්‍යාපාරයට ගලායන සල්ලි ටික සැලරීස් විදිහට කරන්් බිල් එක විදිහට වෝට බිල් එක විදිහට ඉට පස්සේ රෙන්ට් එක විදිහට පර්චේසස් විදිහට ඔයාගේ ව්‍යාපාරයෙන් එලියට යනවා. මෙන්න මේක තමයි ව්‍යාපාරයේ රෝල. මේ රෝලෙන් තමයි ඔයා ලාභයක් හම්බ කරගන්නේ. හැබැයි මේ රෝල ස්මූත්ලි යන්න නම් ඔයාගේ කෑෂ් ෆ්ලෝ එක හොඳට තියෙන්න ඕනේ. කෑෂ් ෆ්ලෝ එක කොහරි ටයිට් වුණොත් ඔයාගේ මේ රෝල හරියට කැරකෙන්නේ නැහැ. බිස්නස් එකේ කෑෂ් ෆ්ලෝ එක කියන්නේ හරියට ඔයාගේ ඇඟේ රුධිරය වගේ. ඇඟේ හැමතැනටම හරියට රුධිරය ගලන්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ වගේම තමයි ව්‍යාපාරයකටත්. සමහර වෙලාවට ව්‍යාපාර වහන්න වෙන අවස්ථාවක් තියෙනවා මෙන්න මේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න හින්දා. ප්‍රොෆිට් එක කියන්න වෙනම කතන්දරයක්. හොඳ ප්‍රොෆිට් එකක් තියෙද්දිත් කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න හින්දා ව්‍යාපාර කඩම් වැටිච්ච අවස්ථා තියෙනවා. ඇත්තරම කියනවා නම් මේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්නවල බොහොමයක්ම ගොදුරු බවට පත්වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. ගොඩක් වෙලාවට ස්ටාර්ට්අප්ලා. ඒ මොකද ඒගොල්ලන්ට ලොකු හැකියාවක් නැහැ අවශ්‍ය වෙලාවට එක්ස්ටර්නල් ෆයිනෑන්සින් කරගන්න. ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක ඒගොල්ලන්ගේ ෆයිනෑන්ස් හැන්ඩල් කරන්න ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂනල්ස්ලා නෙමේ ඒගොල්ලෝ විසින්මයි. ඉතින් මෙන්න මේ කාරණාවට ගොඩක් වෙලාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශේෂයෙන්ම ස්ටාර්ට්අප්ලා ගොඩක් වෙලාවට ලොකු අවදානමක ඉන්නවා මෙන්න මේ කෑෂ් ෆ්ලෝ ප්‍රශ්න හින්දා. ඔබ ඉතින් ඒක හින්දා හැම වෙලේම ඔයාගේ මේ ලයිෆ් බ්ලඩ් එක ඔයාගේ බිස්නස් එකේ ලයිෆ් බ්ලඩ් එක ගැන හොඳ අවධානයකින් ඉන්න. ඔයාට මේ ගැන වැඩිපුරටත් දැනගන්න ඕන නම් අපි කරලා තියෙන වීඩියෝස් බලන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඒ වීඩියෝස් වල ලින්ක් එක.